සුබ දවසක්. දැන් ඔබ දන්නවා මේකම බන්ධනාගාරය තුළ සිද්ධ වෙච්ච ඛේද වාචකය. මේක ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුම මානුෂ්‍ය සංහාරයක්. එක පැත්තකින් ආයතනික වශයෙන් බැලුවත් මේක ලංකා ඉතිහාසයේ බන්ධනාගාරය සිද්ධ වෙච්ච බරපතල ව්‍යසනයක්. දැන් මේක සමහරු මේ සිද්ධියට දේශපාලන අර්ථ නිරූපණ දෙන්න උත්සාහ කරනවා. හැබැයි මේකෙත් යටින් යම් දේශපාලනයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ව්‍යසනයට වග කියන්න ඕනේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි. මේට ඉස්සෙල්ලා හිටපු සියලුම ආණ්ඩු මේ ඛේද වාචකයට වග කියන්න ඕනේ. මොකද පොලිසිය උමනාව තිබ්බේ පුළුවන් තරම් බන්ධනාගාර පුරවන එක. දැන් මේ බන්ධනාගාරවල හැමෝම හිතන්නේ කොටුකාරයෝ හිටියා කියලා, මත්ද්‍රව්‍ය නඩු තියෙන පුද්ගලයෝ හිටියා කියලා. හැබැයි මේ බන්ධනාගාරවල කොටුකාරයොත් ඉන්නවා. කොටුකාරයෝ විතරක් නෙමෙයි වෙනත් වරදවල් වලට වර්ධකාරයෝ වෙච්ච ඕනේ තරම් පිරිස ඉන්නවා. ඒ අතර සමහරු ඉන්නවා මේ නිර්පරාධේ බන්ධනාගාරගත වෙච්ච උදවිය. සමහරු ඉන්නවා මේ පොලිසිය බලෙන් කුඩු පැකට් දාලා 54 ගහලා බන්ධනාගාරගත කරපු කට්ටිය. ඉතින් ඒ වගේ විවිධ තරාතිරම්බල පිරිස් ওই බන්ධනාගාරේ ඉන්නවා. එතකොට මේ අච්චු කරපු සිරකරු විතරක් නෙමෙයි අප ප්‍රතික්ෂේප වෙච්ච වෙත්තිකාරයෝ තෝරන තරම් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සමහරු ඔය රුපියල් 5000 10000 දඩ මුදල් ගෙවා ගන්න බැරුව බන්ධනාගාරගත වෙච්ච පිරිස් ඉන්නවා. ඉතින් ඔය අතර තමයි අර කුඩුකාරයොත් ඉන්නේ. සමහර වෙලාවට හාමුදුරුවෝ ඉන්නවා, පල්ලිවල පූජකවරු ඉන්නවා, කෝවිල් වල පූසාරියෝ ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවල ලොකු ලොක්කෝ ওই බන්ධනාගාරවල ඉන්නවා. ඉතින් මේ ඔක්කොම පිරිසින් දැද්දි තමයි හැමෝම චෝදනා කරන්නේ මේ බන්ධනාගාරේ ඉන්නේ උන් මරුවට කමන්නේ උන්ට ඔහොම වෙලා මදි කියලා. හැබැයි හිතේ පුංචි හරි තෙතමනයක් තියෙන මිනිහෙක් නම් හිතන්න ඕනේ මොන වර්ධකට වර්ධකරු වෙලා හිරි ගියත් මේ ඉන්නෙත් එක මිනිස්සෙක් කියලා. මොකද බන්ධනාගාර තියෙන්නේ පුද්ගලයන්ට වද දෙන්න නෙමෙයි, මිනිස්සු පුනරුත්ථාපනය කරන්න. නමුත් මේ රටේ බන්ධනාගාර තියෙන්නේ මිනිස්සුන්ට පීඩා කරන්න, මිනිස්සුන්ට දසවද දෙන්න, මිනිස්සුන්ට අමානුෂික ලෙස වද බන්ධනවට ලක් කරන්න. ඉතින් ඒවා තමයි මේ බහුතරයක් බන්ධනාගාරවල පහුගිය කාලෙම සිද්ධ වුණේ. ඉතින් කොයි වෙලාවකත් අමතක කරන්න එපා ඔය කිසිම වරදකට සම්බන්ධයක් නැති පොලිසිය විසින් බොරු චෝදනා කරපු පුද්ගලයෝ ඕන තරම් ඔය බන්ධනාගාරවල විතරක් නෙමෙයි අනිත් බන්ධනාගාරවල මේ අවස්ථාවේ ඉන්නවා කියලා. දැන් ඔබ දන්නවා මේ බන්ධනාගාරේ සම්පූර්ණ සිද්ධිය. මට ලැබී තිබෙන තොරතුරු අනුව මේ ගමෝ බන්ධනාගාරේ කිසිදු බන්ධනාගාර නිලධාරියෙකුට කිසිදු හිංසාවක් සිද්ධ වෙලා නැහැ. මේ ඝාතනයට ලක්විච්ච බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාම එදා උදේ කොළඹින් මේ ගම බන්ධනාගාරට ආපු අය. ඒගොල්ලන්ට කියන්නේ බන්ධ පොලිස් කියලා. ඒ බන්ධ පොලිස් නිලධාරීන් 7 දෙනෙක් තමයි ඝාතනයට ලක් වෙන්නේ. දැන් ඔබට මතක ඇති මේ ප්‍රධාන සිදුවීමට පස්සේ පවෝදා අර එක ස්ටේෆ් නිලධාරියෙක් බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ තිබිච්ච කවුලුවෙන් ඇතුළට තමන්ගේ T56 ගන්න එක එල්ල කළා වෙඩි ප්‍රහාර නිකුත් කරනවා. දැන් සමහරු කියන්න හදනවා එහා පැත්තේ ඉන්න පිරිස කවුද කියලා දන්නෙත් නැහැ. කී දෙනෙකුට මේ වෙඩි වදිනවද දන්නෙත් නැහැ. ඉතින් එහෙම වෙඩි තියපු එක සම්පූර්ණ අසාධාරණයි. ඒකම ලේච්චයි. ඒක නීති විරෝධී කියලා. නමුත් මම කැමති මේ STF නිලධාරියා ওই වෙඩි තියපු සිද්ධියේ නීත්‍යානුකූල තත්ත්වය පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ඔබට මතකයි මේ සිද්ධියට මොහොතකට ඉස්සෙල්ලා බන්ධනාගාරය ඇතුලෙන් වෙඩි සද්ද ඇහෙනවා, කෑ ගහන සද්ද ඇහෙනවා. බන්ධනාගාරය ඇතුළේ ඉඳලා එළියට ගල් මුල් විසි කරනවා, කොන්ක්‍රීට් කැලි විසි කරනවා. ඒ ඔබ දකින්න ඇති. එතකොට ඊටාම් පැහැදිලි මේ බන්ධනාගාරය යකඩ ගේට්ටුවත් ගලවගෙන තමයි මේ ලෑලි ගේට්ටුවට රැඳවිය පිරිස ඇවිල්ලා තියෙන්නේ. එතකොට ওই ලෑලි ගේට්ටුවෙන් පස්සේ කෙලින්ම තියෙන්නේ බන්ධනාගාර නෙමෙයි, බන්ධනාගාරයෙන් පිටත. ලෑලි ගේට්ටුව ගලව ගත්තා නම් ඒ රැඳවේ සියරම බන්ධනාගාරයෙන් එළියට එන්න පුළුවන්. ඉතින් ඔබට ඒ අවස්ථාවේදී ඇහෙන්න ඇති බන්ධනාගාරය ඇතුළුනොත් යම් යම් වෙඩි සද්ද ඇහෙනවා. ඒ අවස්ථාවේ තමයි මේ ස්ටීෆ් නිලධාරියා ක්‍රියාත්මක වෙලා තමන්ගේ ගෙනි අවිය අර දොරටුවේ තියෙන කවුලෙන් ඇතුල් කරලා වෙඩි තියන්නේ. දැන් මේක බලන්න ඕනේ මෙහෙම. දැන් මේ අවස්ථාවේදී මේ බන්ධනාගාර රැඳවිය යතේ ගෙනි අවියක් තිබුණා. ගෙනි අවිය කීයක්ද කියන එක නෙමෙයි, එක අවියක් හරි තිබුණා. නමුත් ඒ රැඳවියෝ ඒ බන්ධනාගාර ලෑලි ගේට්ටුව කඩාගෙන එළියට එීමේ අවදානමක් තිබුණා. එහෙම එළියට ආවනම් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක ඒ ස්ටීෆ් නිලධාරියාට පුද්ගලික ආරක්ෂාව ඇතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිලධාරියාගේ ගිනි අවිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ පුද්ගලික ආරක්ෂාව ඇතිය කියන එක Tamanට විතරක් නෙවෙයි වෙනත් අයෙකු වෙනුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ප්‍රතිපාදනයේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය. එතකොට දණ්ඩ නීති සංග්‍රහය පැහැදිලිවම කියනවා පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කරන කිසිම ක්‍රියාවක් වරදක් නොවේ කියලා. එතකොට මේ ස්ටීෆ් නිලධාරියා Tamanගේ විතරක් නෙවෙයි එතන වටේ පිට හිටපු සේරමගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වෙඩි තැබීම සිද්ධ කළා කියලා කියන්නත් පුළුවන්. ඊට අමතරව මේ බන්ධනාගාර නිලධාරීන්ට තියෙනවා බන්ධනාගාර නිත්‍ය නියෝග කියලා යම් නීති සංග්‍රහයක්. දැන් ඒකේ සඳහන් වෙනවා බන්ධනාගාර නිලධාරීන්ට කොයි අවස්ථාවලදීද තමන්ගේ ගිනි අවි පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකෙම සඳහන් වෙනවා ගිනි අවි පාවිච්චි නොකළ යුතු අවස්ථා. දැන් යම් රැඳවියෙක් හෝ රැඳවියන් පිරිසක් සාමූහික එකතු වෙලා මේ වගේ බන්ධනාගාරයෙන් පැනලා යන්න හෝ දොරටුවක් විවෘත කරන අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන්ට තමන් ගිනි අවි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තමන්ගේ ගිනි අවි පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධයෙන් ඒ රැඳවියන්ට දැනුම් දෙන්න ඕනේ. ඒක කෑ ගහලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට සුසු වාතාවරණයක් නැත්නම් ඒක ඇඟවීමෙන් කියන්න පුළුවන්.
දැන් මේ ස්ටීෆ් නිලධාරියා කෙලින්ම ওই බන්ධනාගාර දොරටුවේ කවුලෙන් දිගට හරහාට වෙඩි තියාගෙන ගියේ නෑ. ඔහු කඩින් කඩ වෙඩි තිබ්බේ. එතකොට එතන ඉන්න කැරලිකාරී පිරිසට අවශ්‍ය නම් ඉවත් වෙන්න ඕනි තරම් ඉඩ තිබ්බා. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් ඒ නිලධාරියා මේ කැරලිකාර පිරිසට ප්‍රමාණවත් තරමේ වෝණ එකක් දුන්නා කියලා. අනිත් එක කොයි වෙලාවකත් ඒ නිලධාරියා මේ රැඳවියන් හඹාගෙන ගිහිල්ලා වෙඩි තිබ්බේ නෑ. එතකොට ඔය ආත්ම ආරක්ෂාව ඇති වුණත් බන්ධනාගාර නිත්‍ය නියෝගවල සඳහන් ගිනියව පාවිච්චි කිරීම උනත් සිද්ධ වෙන්න ඕනේ. ඒ තමන් වෙත එල්ලවන ප්‍රතිරෝධයේ මැඩපැත්වීම සඳහා පමණයි. දැන් මේ බන්ධනාගාර හිටපු රැඳවිය යතේ ගිනියවයක් නොතිබුණා නම් ඒ ස්ටීෆ් නිලධාරියට අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. තමන් ගිනියවිය පත්තු කරන්න. ඉතින් ඒ වෙලාවේ රැඳවියත් ගිනියවියක් හෝ කීපයක් තිබුණ නිසා මේ නිලධාරියා තමන්ගේ ගිනියවිය පාවිච්චි කරපු එක නීති අනුකූල වෙනවා. ඒ වුණත් ඔබ දන්නවා මේ බන්ධනාගාර රැඳවියෝ ඊට පස්සේ වෙනත් බන්ධනාගාර වලට මාරු කරලා යවුවා. ඒ මාරු කරලා යවුවට පස්සේ ඒ මාරු කරලා යවපු රැඳවියන්ගෙන් කීප දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. එතකොට බන්ධනාගාරයක් ඇතුළතදී කවුරු හරි රැඳවියෙක් ජීවිතක්ෂයටපත් වෙනවා නම් ඒක බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමක් නම් ඒකට ඔය කියන්න ඕනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව. එතකොට ඒකෙදී ඒ නිලධාරීන්ට සහනයක් ලැබෙන්න විදියක් නැහැ. එතකොට බන්ධනාගාර නිත්‍ය නියෝග නෙමෙයි කෙලින්ම ක්‍රියාත්මක වෙන්නේ දණ්ඩ නිධි සංග්‍රහය. මොකද එක සිදුවීමක් නිසා ඒ රැඳවියෝ වෙනත් බන්ධනාගාර වලට මාරු කරලා යවුවට පස්සේ ඒකට පරිගැනීමක් විදියට නිරායුධ රැඳවියෝ අමානුෂික ලෙස පහර දෙලා ඝාතනය කරන්න බන්ධනාගාර නිලධාරීන්ට අයිතියක් නැහැ. මොකද බන්ධනාගාර ක්‍රියාත්මක වෙත්තේ ආණ්ඩුවේ කුලී හේවායන් විදියට නෙවෙයි. බොහොම ස්තුතියි.